ආත්මේ තියෙන්නේ මෙහෙත් නෙමෙයි සිතෙත් නෙමෙයි. මේකට උපමාවක් කියන්න බැටරිය තියෙනවා බැටරි වතුර නේ. බැටරි ඇසි. කපලා පුළුවන් නම් කරන්ට් එක පෙන්නන්න. කිසිම බැටරියක් කපලා කරන්ට් එක පෙන්නන්න බෑ. බැටරිය කරන්ට් එක තියනවාද නැද්ද කියලා කොහොමද අපි දැනගන්නේ? අනිවාර්යෙන්ම අර අන්ත දෙක දෙපැත්තෙන් ගෙනහැල්ලා ස්පාර්ක් කරොත් විතරයි. ගැටීමක් තියෙන තැනයි ආත්මය තියෙන්නේ. පොමා බැටරි. ගේ මෙතන දැන් අපි දන්නවද කරන්ට් එක තියනවද නැද්ද කියලා? දැනගන්න වෙන්නේ කොහොමද? එක්ක මේ වගේ මොකක් හරි එකක් පත්තු වෙන්න ඕන. එක්ක ලයිට් එකක් දාන්න. එක්ක ෆෑන් එකක් දාන්න. මොකක් හරි දැන් ඕක දානවා කියන්නේ ලයිට් එකේ වර්ධ දෙකක් දෙපැත්තෙන් ගෙනල්ලා ගැටීමක් නේ කරන්නේ. පත්තු වුණොත් තමයි ගැටීමක් වුණොත් තමයි කරන්ට් එක තියනවා කියලා දාන්නේ. ඒතකොට කරන්ට් එක කියන්නේ ඔය වයර් එකේ නෙමෙයි. වයර් එකේ කරන්ට් එක තියනවද කියලා එතනින් හොයන්න බෑ ගැටෙන්නම ඕනේ. දැන් මේ ශරීරේ කොහෙද ආත්මය තියෙන්නේ? ශරීරේ නෙමෙයි. සිතුවිලිත් නෙමෙයි. ගැටෙන තැනයි ආත්මය තියෙන්නේ. ඇඟේ කොහෙවත් ආත්මයක් නැහැ. මේක තරංගයක්, ධ්වනියක්, කම්පනයක්. සිරස දෙරනවා. ටියුන් කරනකොට තියෙන්නේ අහුවෙන්නේ. සර්කිට් එක නැත්තම් සිරස අහුවෙන්නේ නැහැ. මේ වගේ. කම්පනයක්. මේ කම්පනය තමයි අල්ලන්නේ. ඒක තමයි යන්නේ නාලිකාව. සිත කියන්නේ කම්පනයක්, ධ්වනියක් කියේ ඒක. දන්නවද? දිව්‍ය ලෝකෙත් ධ්වනියක්. මේ මොහොතේ මේ එක සිතක්, මේ ඊගාව සිත. සිත කියන්නේ තියෙන එකක් නෙමෙයි. කම්පනයක්. තප්පරයට කෝටි වාරයක් කම්පනයක්. හිතා ගන්නකො මේ බලනවා මේ හැම මොහොතෙම සිත දුවනවා. සිත දුවනවා කියන්නේ කම්පන වෙවි තියෙන්නේ. කිටි 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 ගාගා ටිටි 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 ගාගා එකක් තියෙන්නේ. පේන්නේ නැතුණා. ඒ හැම කම්පනයකටම බලයක් තියෙනවා. 33000 ටිටි 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 ගාගා යන්නේ. හැබැයි 33000 බහිනවා වගේ 11000 ටිකි ටික ගන්නවා වගේ මේ සත්‍ය දැක්කට පස්සේ මේ ලෝකේ ඇත්තක් නෙමෙයිනේ. ශබ්ද වර්ණ සිතුවිලිනේ. ඇත්ත නෙමෙයිනේ. තියෙනවා කියන්නේ පවර් එක කරන්ට් එක. තියෙන එක වැඩි කරගන්න එක තමයි මේ හැමතිස්සෙම යන්නේ සිස්ටම් එක ධර්මතාවය. වේගය තුල වෙන්නේ ඕක. බම්බර කරගෙනකොට බම්බර වේගවත් වෙලා තව තියෙනේව තව වැඩි කරගන්න දඟලනවා. සත්ත්ව කියන්නේ ඉත්ත කම්පණයට. තියෙනවා කියන සිතුවිල්ලට තමයි මේ බලය ඇවිල්ලා තියෙන්නේ. සාසව බලය මෞකුසේම ভাইබ්‍රේෂන් එක. ඒක ටෙලිපති වෙන්නේ ඒක. දන්නවනේ පෙර කම්පන නව කම්පන. මෙතන ඒක ගැඹුරු වැඩි. හැබැයි මේක ලේසි. තේරෙනවද? ඒකට ඇලීම කියන්නේ ඒක දිගටම කරන යන එක. ඔව්. දැන් හැමතිස්සම දැන් ගැටීමක්නේ සිත කියන්නේ. ගැටීමන්නේ ගැටෙන තැනනේ. ඒ කියන්නේ දෙයක් තියෙනවා. දෙයක් තියෙනවනේ. එතකොට දෙයක් තියෙන තැන ගින්නක් තියෙන්නේ. ඒ ගින්න තියෙන හැමතිස්සම ස්පාර්ක් එකනේ කම්පනයක් නේ. ඒක පත්තු වෙනවනේ හැමතැනම ඒක පත්තු වෙනවා. ඒක දෙයක් තියෙනවනේ. දැන් මොන්ඩිසෝරි ඉන්න දරුවට කලින් තොටිලි දරුවට දෙයක් තිබුණේ නැහැ. දැන් මොන්ඩිසෝරි යනකොට ශබ්ද වර්ණක තුන දෙයක් හැදුනානේ. ඒක හැමතිස්සම යනකොට ඒක නවතනකොට ඒක ඊට පස්සේ හොරා වෙනවා ඒක තියෙනව වෙනවා. තියෙන කයක එනවනේ බලය එනවනේ එකට එකතු වෙලා තියෙන වගේ දැනෙන එක එනවා. ඊට පස්සේ දැන් තියෙන එක තියාගන්න ඕනකමක් එනවනේ. ඊට පස්සේ දැන් තියෙන එකක් නෙමෙයි තියාගන්න ඕනකම. දැන් අපි තුමු මොන්ටිසෝරි දරුවට මකන කෑල්ල තියාගන්න දෙන්නේ නැහැ යාළුවෙකුට. දෙන්න ඕන මකන කෑල්ල මගේ කියනවා. අර එතනින්ම පටන් ගන්න ඕනේ. අයි ඒක දැකලා පාව එකක් ඇවිල්ලා ඒක පාව එකෙන් මෙහාට වෙන්නේ අතින්. අයි චිත්ත කම්පණය ඇවිල්ලා කෙලිම පාව එකෙන් එන්නේ මෙහෙට. අර නිතර ආපු නිසා දැන් කලින් මහත්තයෙක් හිටියේ නෑ. ඊට පස්සේ මහත්තයා හම්බුනාට පස්සේ මහත්තයා නතු ඉන්න බෑ නෝනට. ඒ මොකද? අර ඊට පස්සේ යත් එක්කම ඉඳලා. කලින් අම්මත් එක්ක හිටියේ. අම්මා නැතුව ඉන්න බෑ. ඊට පස්සේ අනේ කැරකුණේ කොහොමද? අර නිතර එනකොට ඒක බලවත් වෙලා ඒක නැතුව බෑ වෙන එක. සිස්ටම් එක ධර්මතාවය. කවුරු කරන එකක් නෙමෙයි. මේ කොහෙවත් ආත්මයක් නැහැ. මේ සිස්ටම් එකේ ධර්මතාවය තමයි පවර් එක හැදෙන එක. බලයක් හැදෙනවා. ඒ බලය තමයි ගින්න. ඒ ගින්න තමයි ආත්මය කියන්නේ. කරන්ට් එක. පවර් එක. සෝලර් සිස්ටම් එක වගේ. එතකොට එතනම නිවෙනවා නිවන. ඒක නිවෙන්නේ අවබෝධයෙන් විතරයි. හැබැයි තියනවා කියන එක આવොත් ගින්න. ගින්න. තියෙන එක තියාගන්න තියෙන ඕනකම තමයි සැබෑ ගින්න.
ඒ තියනවා කියන එක ආයි නැවත නවතනකොට ඒක බලවත් වෙලා තියාගන්න ඕන කමක් එනවා. පළවෙනි පාරම එක දැක්කට ගානක් නැහැ. ආයි දකිනකොට අයි කියලා. ඒ වෙන දේ කිව්වම මොකෝ? එහෙම නෙන්නේ. ඊට පස්සේ බිලි කොක්කට අහුවිච්ච මාළුවා වගේ. නැද්ද තාත්තා? බෝතලෙට මුලින් අහුන්නේ නැහැ. අහුවිච්ච